තත්පර 30යි. දෙවෙනි පොකුර සහ පළවෙනි තත්පර Gihan, ඔහුගේ ඉදිරිය ලබාගෙන අවිශ්වාස ඉදිරියෙන් යන යුද හමුදා ක්‍රීඩකයා පසුපස ලුහුපදින ආකාරයක් මේ විදියට පොරවගන්න පුළුවන් මේ ටීම් වර්ක් එක සදාන ආකාරයක් මේ සංහත් වේගයක් මේ වෙනකොට ඔහුගේ වේගය පැය කිලෝමීටර් 50යි ඒ තරංග වූ පිටිපස්ස පිටින් මොනතර යුද හමුදා ක්‍රීඩකයා අපර වෙන යුද හමුදා ක්‍රීඩකයා අපර තියෙන කාල මාසයක් තමයි හවා යන්නේ. මේ ගෝලි පුරේ කීඩකයන් අතර කාල පරතරය අන්ත දැන්න අල්ලම ඒ සියල්ලම සත්‍යයෙන් saya coba praktekai masih dulu jaga silakan polisi Batuk sampat berada di atas. Batuk sampat berada di atas. Oh, මෙන්න මේ මොහොතේ අන්තර්ය සුරේෂ් තරංග විතරයි එකන තරංගයක් දෙන්න ඉන්නේ. ඔව් අවස්ථාවේ තවත් කිලෝමීටර් 5ක දුරක්වත් නැති තරම්. නැතු. තවත් කිලෝමීටර් 5ක දුරක්. 5ක්වත් මේ තරංගය ජයග්‍රහණය සොයා යන්නේ. ඒක ඉඩකයක්. තරගය අවසන් වෙනකොට සුරේෂ් තරංගතා වෙලේවත් ගියහන් පමණයි බල ආමිෂ යුද හමුදා කීප දෙනෙකුට තරගය එල්ල කරන්න ඕනේ. ඉතින් යුද හමුදා ජයග්‍රහණය කරන්න නම් ඔවුන් තරග බඳුන් තවත් 1 කිලෝමීටරයක් මේ තරගයේ දැන් මීටර 500 මීටර 200යි. යුද හමුදාව කිලෝමීටර් 178ක දුරක් තරගය මෙන්න තරගයේ දකුණේ නවතන හරි ඉතින් හොඳ ස්ප්‍රින්ට් එකක් ගන්න පුළුවන්. ජගත් කුමාර මෙන්න ජගත් කුමාර දෙවනි ස්ථානය හිමි කර ගන්නවා. මම කිව්වා අත්දැකීම් බහුල ක්‍රීඩකයා